හෙලෝ ගුඩ් මෝනිින් අද කරන්නේ මේ මගේ කලින් දාපු වීඩියෝස් වලට අර මේ ටයිම් ස්ටඩිස් ගැන වීඩියෝස් කරන එක අන්න ඒවට මේ කට්ටිය ප්‍රශ්න අහලා තිනවා. ඒ කියන්නේ ඒවා කොහොමද ඒ කියන්නේ කෝස් කරන්නේ ෂෝට් කෝස් කොහොමද යන්නේ අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. හිතනදී ඒක හැමෝටම වැදගත් වෙයි කියලා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන එක මේ මෙහෙම අර කෙනෙක්ට උත්තර දෙනාට වැඩිය මෙහෙම වීඩියෝ එකක් කරලා දාන එක වැදගත් වෙයි කියලා මට හිතෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා IA ඩෙකොරේටින් කරලා කරන්න O level ඇතිද? කෝස් එක මාස කීයද? ගාණ කීයද? උත්තර ඕනේ. O level වලින් විතරක් පුළුවන් මේ ඩෙකොරේටින් කරන්න. ඔයාට O level A level උනන්නේ නැහැ ඩෙකොරේටින් කරන්න. එතකොට කෝස් එක මාස කීයද? කෝස් එක මම දන්න විදිහට නම් මාස 6යි. කෝස් එක මාස 6 තියෙන ෂෝට් කෝස් උත් ඇතුළ මාස 6ක් තියෙනවා කෝස් එක. එතකොට ගාණ කීයද? ගාණ මම හිතන්නේ දැන් නම් 2.40ක් 2.40ක් වගේ යයි ගාණ නම්. මේ ඩෙකොරේටින් කියන්නේ ඉතින් ඔයා ඩෙක් සයිඩ් එකෙන් තමයි ඒකට යන්නේ. කියන්නේ නැවට ජොයින් වෙන්න තියෙනවාට OS කෙනෙක් විදිහට තමයි මේ නැවට ජොයින් වෙන්න තියෙන්නේ. OS කෙනෙක් විදිහට නැගලා ස්ටෙප් බයි ස්ටෙප් මේ ගිහෑගේවාට කැප්ටන් දක්වා ඔෆිසලා වෙලා එහෙම ගිහෑගේ. අනිත් ප්‍රශ්නේ ISMTI එකේ මැරීන් ඉන්ජිනියරින් කෝස් එක කම්ප්ලීට් කළාම අනිවාර්යෙන් එයාලා නැවක් හොයලා දෙනවද? SMTI එකේ අනිවාර්යෙන් SMTI නෙමෙයි. අපේ හුඟක් ඇකඩමි වල මේ ඩෙක් කියන්නේ එන්ජින් කැඩෙක්ට් හෝ ඩෙක් කැඩෙක්ට් කරනවා නම් එයාට අනිවාර්යෙන් මේ ඒ ඇකඩමි වලින්ම ඔයාට ෆස්ට් ෂිප් එක මේ දෙනවා. ඒක ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ SMTI එකේ මම හිතන්නේ CMA CGM තමයි එයා ලයින් අප් කරන්නේ. CMA CGM ලගේ මේ ෂිප් එකකට තමයි එයාලා ෆස්ට් මේ chance එක අරන් දෙන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ මචං අවුරුදු 25 වෙන කෙනෙකුට මේ කෝස් එක කරන්න බැරිද මචං? පුළුවන්. අවුරුදු 25 කියන්නේ පුළුවන්. උඩරිම 35 වගේ වෙනකන් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් ඒ කියන්නේ ඉන්නවා. එහෙම මට හම්බෙලා තියෙනවා කට්ටිය. ඒකයි. ඊළඟ ප්‍රශ්නේ රේටින් වලට ෂිප් එකක් හොයලා දෙන තැන් නැද්ද? තියෙනවා. ඒ තමයි SMTI එකේ රේටින් කරන අයට ෂිප් එකක් හොයලා දෙනවා ෆස්ට් ටයිම්. ඒ CMA CGM ලගේ තමයි හොයලා දෙන්නේ. මේ මං ඉඳද්දී බැජ් එකක් ඉඳියා මාස 6ක් කෝස් එක තියෙනවා. ඒතකොට ගාණ ලක්ෂ 10යි SMTI එකේ. අපි ඉන්න කාලේ මේ එක කොල්ලෙක් ඉඳියා. ඒත් වෙන ඇකඩමි එක මම නම කියන්නේ නැහැ. වෙන ඇකඩමි එක රේටින් කෝස් එක කළා මාස 6. එහෙම ඉඳලා ෂිප් එකක් නැති හින්දා ආය මේ SMTI එකේටම ඇවිල්ලා ලක්ෂ 10ක් ගෙවලා ආය කෝස් එක කරනවා. ඒකේ ෂිප් එකක් දෙන හින්දා මේ ඒක කරනවනේ ඇත්තටම හොඳයි. ඒ කියන්නේ දැන් මාරම අමාරුයි නැවක් හොයනවා කියන එක. ඒ කියන්නේ අපිව ෆස්ට් ටයිම් ගන්නෙම නැහැ නැවකට. ඒ හින්දා ඉතින් මේ ඒ වගේ chance දෙන තැනක් නම් ගොඩක්ම හොඳයි. මොකද මේ මාරම කට්ටක් කන්න ඕනි පළවෙනි පාරේ යනවා කියන එක මාරම අමාරුයි. අර වගේ තැනක් බල්ලා ඉතින් කරන එක සෑහෙන්න වටිනවා. ඊළඟ ප්‍රශ්නේ අයියේ කොහොමද ඔයාව contact කරගන්නේ? මගේ මේල් එකට ඔය වගේ නම්බර් එක දාන්න මේ මම අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්නම්. මේ මේල් එකට දාන්නකෝ WhatsApp නම්බර් එකට මොකක් හරි එකක් මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරන්නම්. ඊළඟ ප්‍රශ්නේ ඇත්තටම කැඩිට් කරන්න පුළුවන් රිච් ෆැමිලි වෙලා අයට විතරද? A level max කරේ ඒත් වියදම හොයාගන්න කොහොමද? කැඩිට් කෝස් එක කරන්න ඇත්තටම ඉතින් අමාරුයි. ඒක සෑහෙන ගාණක් යනවා. $18000ක් මම කරේ 2024 කෝස් එක කරද්දී මං ඇහුවේ. එතකොට නම් ගියේ $18500යි. ඒ කියන්නේ 154ක් වගේ මං හිතන්නේ. ඉතින් එහෙම ඉතින් අපිට වත්කම් නැහැ නේ. ඉතින් ඒ හින්දා ඉතින් කරන්න හොඳම තියෙන වැඩේ ඔයාලා රේටින් කෝස් එකක් කරලා ඊට පස්සේ ෆස්ට් ටයිම් ජොයින් වෙන්න ඕනේ ෂිප් එකකට. ෂිප් එකකට ජොයින් වෙලා OS වයිපර් එන්ජින් පැත්තෙන් ගියොත් වයිපර් ඩෙක් පැත්තෙන් ගියොත් OS. එහෙම ඒ විදිහට OS කෙනෙක් හරි කොහොම සේල් කරන්න ඕනේ මාස 36. ඒ 36 ඇතුළත ඉතින් අර කෝස් එකට ඕනෑ ගාන කෝස් එක කියන එක්සෑම් එකට. ඊළඟ එක්සෑම් එකට ඕනෑ ගාන එකතු කරගන්න පුළුවන්. ක්ලාස් 3 එක්සෑම් එක කරන්න ඉතින් මාස 30ක් එක්ස්පීරියන්ස් ඕනේ. C එක්ස්පීරියන්ස්. කැඩිල්ලට උනත් එහෙම දැන් කැඩිට් කෙනෙක් උනත් මේ කියන්නේ නෑ ෂිප් එකකට ජොයින් වුණාට ඒක මේ මාස 30ක් සේල් කරන්න ඕනි. එයාලා ක්ලාස් 3 කරන්න. ඉතින් අපිටත් රේටින් කෙනෙක් විදිහට ජොයින් වෙලා මාස 36ක් මේ සේල් කරලා සල්ලිත් අදාන කැඩිට්ලත් එක්කම එයාලා ක්ලාස් එකේම ඉඳ ගන්න පුළුවන්. ක්ලාස් 3 කරලා ඔයාට 3rd ඔෆිසර් හරි 3rd ඉන්ජිනියර් හරි ඊට පස්සේ සේල් කරන්න පුළුවන්.
සරලම දේ ඕක. ඉතින් මට ඔයාලට දෙන්න පුළුවන් උත්තරේ. උදාහරණයක් කියන්නම් මේ සේල්විත් ඉදු කියලා අයියෙක් දන්නවා ඉතින් ආට. මේ යන්නේ අයියත් එහෙමයි කරේ. එයාටත් මේ කරගන්න බැරුව ඒ කියන්නේ සල්ලි අඩුපාඩු හින්දා එයාත් OS කෙනෙක් විදිහට තමයි ණයට ෆස්ට් ටයිම් ජොයින් වෙලා තියෙන්නේ. එතකොට මේ එයාත් ඊට පස්සේ මාස 30ක් සේල් කළා දැන් තර්ඩ් ඔෆිසර්. මේ සරලම උදාහරණ කිව්වේ. මේ ඕනෑ තරම් YouTube එකේ ඉන්නවා. බලන්න මේ ඔයාට ඉතින් දෙන්න තියෙන උත්තරේ ඒක තමයි. හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න බලමු. ඔයාට ඔක්කොම කෝස් වලට කීයක් ගියාද? මේන් කෝස් ෂෝට් එකක් කොහොම ඔක්කොම මට මං හිතන්නේ යන්න ඇති ලක්ෂ 2.50ක් 3ක් වගේ යන්න ඇති. ඔක්කොටම ෂෝට් කෝස් උයි ඔක්කොටම ඒ වගේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඩිග්‍රේඩින් කෝස් එකක් කළොත් අවුලක් නැද්ද? නෑ ප්‍රශ්නයක් නෑ. ඩිග්‍රේඩින් කළා ඉතින් ඔයාලට ෆස්ට් ටයිම් නගින්න පොඩ්ඩක් අමාරුයි. කොහොමත් ඉතින් මොන කෝස් එක කරා ෆස්ට් ටයිම් යන එක නම් අමාරුයි. ඒක හොඳට ඔළුවේ තියාන වැඩ කරන්න ඕනි. يعني ෆස්ට් ටයිම් යනවා කියන එක මාරම අමාරුයි. ඊට පස්සේ ගර්ල්ස්ලා ඕවා කරන්නේ නැද්ද? ඔප්පු කරනවා. ඕන තරම් කරනවා ගර්ල්ස්ලා. අපි ෂෝට් කෝස් කරපු එකේ අන්තිම ක්ලාස් එකේ ඉන්දිය කොහොම හරි කොල්ලෝ 8යි ඉඳී ඉතුරු 11ක් විතර ගර්ල්ස්ලා ඉඳී කැඩෙලා. මේ දැන් මේ වෙද්දි ඒ ඔක්කොලම ෂිප් වල ඉන්නේ. මේ ලංකාවේ තරනේ මුළු ලෝකෙ වටේ හැමෝ ගොඩක් ගර්ල්ස්ලා ෂිප් වල ඉන්නවා. ඉතින් ෂිප් වල ඉතින් ගර්ල්ස්ලා ගොඩක් නැහැ. සාමාන්‍ය කෙනෙක් දෙන්නෙක් වගේ තමයි වැටෙන්නේ. දැන් පැසෙන්ජර් ෂිප් වල වගේ සේල් කරන්න හිතන් ඉන්නවා නම් ඒ වගේ ගර්ල්ස්ලා ඉන්නවා. මේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගර්ල්ස්ලාටත් කරන්න පුළුවන්. සේෆ්ටි අතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන්නේ එහෙම වාර්තා වෙලත් නැහැ මට මේ වෙනකන් නම් එහෙම සර්ලවත් එහෙම මොකුත් කියලා නැහැ ගර්ල්ස්ලාට එහෙම කරදර වෙලා තියෙනවා කියලා ෂිප් වල. අර ඉතින් ඉන්න පිරිස අඩුයි. එක්කෙනෙක් හෝ දෙන්නෙක් වගේ තමයි හුගම්ම වැටෙන්නේ ෂිප් එකකට. ඊළඟ ප්‍රශ්නේ. අයියේ නැවිගේෂන් ඔෆිසර් කැඩිට් කෝස් එක කරන්න සිනෙක් එකද SMTI එකද හොඳ? මෙහෙමයි තියක මොකක්ද හොඳ කියලා කිලින්ම කියන්න අමාරුයි. මොකද කෝකෙත් එකම ටික තමයි යන්නේ. එකම විදිහට තමයි උගන්වන්නේ. ඒ හැම අතින්ම ගත්තත් ගානේ වෙනසක් වෙන්න පුළුවන්. දැන් සිනෙක් එක SMTI එකත් එක ගත්තාම සිනෙක් එකට වැඩිය SMTI එකේ ගාන අඩුයි මං හිතන්නේ. නිදහස අතින් ඉතින් උට්ට හොඳයි SMTI එක නම්. මේ කෝකත් ඉතින් එකයි. ලංකා ඇකඩමි ගියත් මොකේ ගියත් එකම ටික විදිහට තමයි ඉතින් කරන්නේ. ඉතින් වෙනසක් නැහැ. මේ වාට ඉතින් ඔයාට හොඳයිද බලලා ඔයාට ලේසි කරන්න පුළුවන් මේ විදිහ බලලා කරන්න ඉතින්. ඊළඟ ප්‍රශ්නේ. SMTI එකේ රේටින් වලට චිප් එකක් දෙනවද? මම දන්නේ මේ කලිනුත් මම උත්තර දුන්නා මේකට. චිප් එකක් දෙනවා. අනිවාර්යෙන් චිප් එකක් දෙනවා. CMA CGM ලගේ. ලක්ෂ 10 කෝස් එක හැබැයි. නිකන් කෝස් එක නෙවෙයි ලක්ෂ 10 මාස 30 මාස 6 කෝස් එක කරන්න ඕනි. ඒකට තමයි දෙන්නේ. ඒකේ අපි ඉන්න කාලේ එක කෙල්ලෙක් ඉඳියා. මුළු ගෲප් එකටම එක කෙල්ල ඉඳී මේ ඒකේ. ඊළඟ ප්‍රශ්නේ. ලොකු ප්‍රශ්න. අයියේ වයස 23ක් වගේ වුණොත් අවුලක් නෑනේ මට සීනෙක් එකේ කන්ඩක්ට් කරගන්න නම් බැරි වුණා. MSTI කැම්පස් එකෙන් කිව්වේ 24ට අඩු නම් පුළුවන් කියලා. A level pass O level අවුලක් නෑ. max ඉංග්‍රීසි ක්‍රෙඩිට් පාස් තියෙනවා. හැබැයි MSTI එකෙන් ඉල්ලුවේ සයන්ස් හරි max හරි දෙකේ එකක් ක්‍රෙඩිට් පාස්. සිනෙක් එකේත් වෙනස්ද? නෑ සිනෙක් එකේත් මං හිතන්නේ වෙනස් වෙන්නේ නැති. සයන්ස් max ඒවට කොහොමද ක්‍රෙඩිට් පාසස් ඕනේ. කැඩෙට් කෝස් කරනවා නම් ඒ ටිකේ ඕනි වෙයි. කොහොමද මේ කැඩෙට් කෝස් කරනවා නම් A level වලට ක්‍රෙඩිට් පාස් තියෙන්න ඕනි. සයන්ස් මැක්ස් මේ ටෙක්නොලොජි මේ වගේ ක්‍රෙඩිට් පාස් එකක් ඕනි අනිවාර්යෙන්. ඒක කරන්න බෑ. ඊළඟ එක අයියේ සිනෙක් එකේ මැරින් ඉන්ජිනියරින් කෝස් එක කම්ප්ලීට් කළාම එයාලා නැවක් වෙලා දෙනවද? ඔව් එයාලත් අනිවාර්යෙන් නැවක් වාට දෙනවා. ඉතින් කම්පැනි එකක් කියන්නම අවුරුයි C-SPAN හරි C-Line හරි ඔය මොනාම හරි එක්ක වාට අනිවාර්යෙන් ෆස්ට් ටයිම් chance එකක් දෙනවා. ඉතින් එහාට කොහොමත් වාට පාත් එක හදාගෙන යන්න පුළුවන් ආයෙ. බය වෙන්න දැන් නැහැ. ඉතින් සිනෙක් එකේ ඔය කරනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නැවක් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඊළඟ ප්‍රශ්නේ. සාමාන්‍ය ඉක්මනට නැවක් හම්බෙන්නේ මොන වගේ කෝස් එකක් කරොත්ද? මෙහෙම කිව්වොත් සාමාන්‍ය
ඉක්මනටම නැවක් කියන්නේ ඔයාගේ කැපවීම මහන්සියත් එක්ක තමයි ඉතින්. දැන් ඩෙක් කැඩෙට් එන්ජින් කැඩෙට් කරන කට්ටියට අනිවාර්යෙන් නැවක් හම්බුනාට රේටින් කරන කට්ටියට ඇත්තටම නැවක් දෙන්නේ නැහැ. ඒ හින්දා ඉතින් ඔයා මහන්සි වෙන්න ඕනි. ඩොක්කයට ගිහලා සී එක්ස්පීරියන්ස් ගන්නත් බෑනේ අපිට. ඒ හින්දා ඩොක්කයට ගිහලා ඔයා අවුරුද්දක් ඔය ඊට වැඩි කාලයක් හරි ගන්න මෙහෙම වැඩ කරලා එක්ස්පීරියන්ස් හදා ගන්න වෙනවා. ඉතින් එක්ස්පීරියන්ස් හදාන කියන්න බෑ සාමාන්‍යයෙන් සමහර අයට ඔය යාළුවෝ අනම්මන දුරන කන්ටැක්ට් එහෙම සෙට් වෙලා එහෙම හම්බෙන chance තියෙනවා. කියන්න බෑනේ ඉතින් ඔයාගේ කැපවීමත් එක්ක තමයි ඒ ෆස්ට් ටයිම් chance එකක් ගන්න වෙන්නේ ඉතින්. බැරි නෑ අනිවාර්යෙන් පුළුවන් ඉතින් මේ පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. ගොඩක් කට්ටක් කන්න වෙනවා. ගෙදරටලා නම් ඉන්න එපා ඉතින් නිකන් ගෙදරලා මේ ඔය කෝස් එකක් කරනකොට දැන් මේන් කෝස් කරලා සමහර කට්ටිය ඉතුරු කෝස් කරගන්න ඔය ඉන්නවා නිකන් පාවි. ඒ වැඩ ඔක්කොම හදානවා ඊළඟ පියවර තියන්නේ. කියන්නේ වෙන නැවක් හම්බෙන එක වෙන ජොබ් එකකට යනවා නම් හරි ඒ එතනින් එහා කරගන්න තියෙන ෂෝට් කෝස් එක අනම්මන කෝස් ටික කරගන්න. කරන්න පුළුවන් කාලේ හදිසියවත් ඔයාලට ෆස්ට් ටයිම් chance එක සෙට් වුණොත් ඒකට ය아가න්න බැරි වුණොත් ආවට සමහර විට සෑහෙන කාලයකට chance එක සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හින්දා මේ හම්බෙන ෆස්ට් ටයිම් chance එකෙන්ම ඔයා යන්න උපරිම try එකක් දෙන්න. ඒක ඉතින් පඩිය ගැනවත් නැවේ සයිස් එක ගැනවත් හිතන්න එපා. ෆස්ට් ටයිම් chance එකෙන් අනිවාර්යෙන් යන්න බලන්න. ඊළඟ එක බැජ් එක කීයද බ්‍රදර් ඔයාගේ? මගේ බැජ් එක වෙන අහන්න නැත්තේ. මගේ බැජ් එක 114. 114 බැජ් එක අවින්දි. අය මැරින් කෝස් එක ස්ටුඩන්ට් ලෝන් එකක් අරන් කරන්න පුළුවන්ද බැයිද? සිනෙක් කැම්පස් එකේ පුළුවන් වෙයි. ලෝන් එකක් කරන්න පුළුවන්. ඒ බැරි වෙන එකක් නෑ. ගොඩක් දුරට. ඔයාට ඕන නම් මේ අහන්න මම මේ නම්බර් එකක් කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම්. ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දන්නේ නැද්ද ඇත්තේ නම් අහලා බලන්න මේ ලෝන් එකක් කරන්න පුළුවන්ද කියලා. මචං ඩෙක් එකට යන්න කෝස් එකක් කරනවා නම් A level ඕනද? නෑ A level ඕනේ නෑ. O level වලින් ඔයාට රේටින් කරන්න පුළුවන්. ඩෙක් කියන්නේ ඉතින් OS AB බෝසන් ඔෆිස් පැත්ත. ඩෙක් යනවා කියන්නේ එන්ජින් පැත්තෙන් කියන තමයි ඉංජිනියර්. චීෆ් ඉංජිනියර් දක්වා යන්න පුළුවන් ඉංජිනියර් පැත්තෙන් ගියොත්. ඒතකොට ඩෙක් පැත්තෙන් යනවා නම් ඔයාට කැප්ටන් තමයි යන්න තියෙන රෑන්ක්. ඊළඟ ප්‍රශ්නේ. අයියේ අපි ඔය කැම්පස් එකට ආවොත් නවාතැන් පහසුකම් කොහොමද? හොස්ටල් එහෙම තියනවද? මෙහෙමයි රේටින් කරන කට්ටියට හොස්ටල් එහෙම නැහැ ඉතින්. රේටින් කරන කට්ටිය අවට ඕනෑ තරම් ඒ කියන්නේ බෝඩින් තියෙනවා. ඕනෑ තරම් බෝඩින් තියෙනවා. ඒවට ඉතින් සාමාන්‍යයෙන් මාසෙට 4000ක් වගේ ගන්න. ඒකක් ඉන්න පුළුවන්. ඩෙක් කැඩෙට් හරි එන්ජින් කැඩෙට් හරි කරනවා නම් එයාලට අනිවාර්යෙන් මේ එකමඩේෂන් තියෙනවා. සිනකේම දෙනවා. එකමඩේෂන් දෙනවා, කෑම ඒ ඔක්කොම දෙනවා. ඊළඟ එක ඩෙක් රේටින් කෝස් එකට කීයක් යනවද බං? ලක්ෂ 2.20ක් 30ක් වගේ මම හරියටම දන්නේ නැහැ. මේ මම මොකද 2024 දැන් කරේ. දැන් මේ 2025 තීරණ ළඟයි. ඒ කියන්නේ හරියටම කියන්න බෑ. ඔයාලට කන්ටැක්ට් නම්බර් එකක් වුණා නම් වෙබ්සයිට් එකකිනුත් ඕනනම් ගත්ත හැකි. එහෙනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඉතින්. ඔක්කොම ඉංග්‍රීසි වලින්ද උගන්වන්නේ? මෙහෙමයි ඉංග්‍රීසි වලිනුත් උගන්වනවා. ගොඩක් දුරට සිංහලත් ඉතින් කරනවා. සිංහලෙනුත් උගන්වනවා, ඉංග්‍රීසි වලිනුත් දෙකම කලවමේ උගන්වන්නේ. ඒ කියන්නේ දැන් අපි ඉඳපු බැච් එක දැන් තමිල් අය එහෙමත් ඉඳි. එතකොට ඉතින් ඉංග්‍රීසි වලින් තමයි ගොඩක්ම කරේ ඉංග්‍රීසි වලින්. තමිල් අය ඉඳපුවාම ඉතින් පොඩ්ඩක් අමාරුයි. ඒ හින්දා කොහොමත් ඒ සර්ලා කරන්නේ ඉංග්‍රීසි වලින්. සිංහලෙන් නම් කරේ නැහැ ෂෝට් කෝස්. මේන් කෝස් එකෙත් සමහර ඒවා ඉතින් ඉංග්‍රීසි වලින් යනවා, සමහර ඒවා සිංහලෙන්. එහෙම තමයි ඉතින් මේ ප්‍රශ්නයක් නැහැ. ඒක අල්ලගන්න පුළුවන්. ඒක බය වෙන්න දෙයක් නැහැ. ඒක තමයි මාත් දැන් බය වෙලා ඇත්තටම ගියේ. ඒ කියන්නේ මුල් කාලේ ඉතින් බයයිනේ අපි වුණත් ඉංග්‍රීසි වලින් ගියපුවාම ගිහිල්ලා අන්තිමේදී මාසයක් දෙකක් වගේ යද්දී ඒක නිකන් අර කනට ඇහිලා ඒක හුරු වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ බ්‍රදර් මුලින්ම ඉන්ටර්විව් එකට එන්න කියනවානේ ඉන්ටර්විව් කරන්නේ ඉංග්‍රීසි වලින්ද? නෑ ඉංග්‍රීසි වලින් නෙවෙයි සිංහලෙන් අපිට කරේ. සිංහලෙන් කියන්නේ සර් කෙනෙක් ඉන්නවා. ඉතින් වා බාරකාරයෙක් එක්ක යන්න ඕනි. බාරකාරයෙක් එක්ක එක්කන් එන්න කියනවා. මේ තමන්ගේ අම්මා හෝ තාත්තා ඉන්න තැන ඉතින් ප්‍රශ්න අහනවා. ඒක සාමාන්‍ය ප්‍රශ්න ටිකක් අහන්නේ. ඒක බය වෙන්න දෙයක් නැහැ. කොහොමත් ඉතින් අර අපි කොහොම මට්ටමේ ඉන්නවද කියලා බලන්න තමයි එහෙම කරන්නේ මම හිතන්නේ. මේ ඉංග්‍රීසි වලින් නෙවෙයි ඉතින් කරන්නේ. ඊළඟ එක අයියේ ඩෙක් කැඩෙට් කෝස් එකක් කරන්න කීයක් වගේ යනවා නැත්නම් කරන්න හොඳම කෝස් එක කියන්නකෝ මට. එතකොට අදහසක් ගන්න පුළුවන්. ඩෙක් කැඩෙට් කෝස් එකට ඉතින් අර ගානේ යනවා මම දැන් කලින් කිව්වනේ.
අන්නේ ගානවා කියනවා. ඉතින් ඒක ඉතින් හැමෝටම කරගන්න බෑනේ. ඒ හින්දා ඉතින් හොඳම වැඩේ තමයි මම නම් කියන්නේ ඩෙක් රේටින් හරි එන්ජින් රේටින් හරි කෝස් එකක් කරලා ඔයාගේ ෆස්ට් ටයිම් chance එකක් හදාන එතනින් පස්සේ ඔයාගේ පාත් එක හදාන ගිය හැකි මාස 30ක් 100 එක්ස්පීරියන්ස් අරන් එහෙම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාට ඔෆිසර් හෝ එන්ජිනියර් දක්වා එහෙම ගිය හැකි. කිසිම ප්‍රශ්නයක් නැහැ. රෑන්ක් එක අඩුම මට්ටමේ ඉඳන් පටන් ගත්තට ඔයාට උඩම මට්ටම වෙනකන් ගිය හැකි. මේ ෆීල්ඩ් එකේ හොඳම වාසිම දේ එක තමයි ඕනම කෙනෙක්ට රෑන්ක් එකේ 15 මට්ටමේ ඉඳන් පටන් ගත්තට උඩම මට්ටම වෙනකන් ගිය හැකි. දැන් වයිපර් කෙනෙක් විදිහට ජොයින් වෙන කෙනෙක් චීෆ් ඉන්ජිනියර් වුණ හැකි. එතකොට ඩෙක් පැත්තෙන් ගිහලා OS වෙන කෙනෙක්ට කැප්ටන් දක්වාම ගිය හැකි. කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. එතකොට අයියේ ෂෝට් කෝස් එක කරනකොට කෝස් 5ටම එක්සෑම් තියනවාද? ඒ වගේ පාස් වුණොත් විතරද CDC එක දෙන්නේ? එහෙමයි. ඒ 5ටම කියන්නේ ඒ ටිකටම මේ තියෙනවා. ඒ ඔක්කොම ඉංග්‍රීසි වලින් යන්නේ. උනාට ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම තියන්නේ මේ ඉරි ගහන ප්‍රශ්න තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඒ උගන්වන දේවල්ම තමයි එන්නේ. ඊට පිටින් වෙන ප්‍රශ්න අහන්නේ. ඒ උගන්වන දේවල් දැන් දවස් 3 2 වගේ කෝස් නේ තියෙන්නේ. දැන් ඒ කෝස් අන්තිම දවසේ තමයි මේ පේපර් එකක් දෙන්නේ. උගත් දුරට ඉතින් දැන් ඔයා කියන්නේ ෆේල් වුණොත් බැරි වෙලාවත් ඒ කියන්නේ ලකුණු ගන්න අඩු වුණොත් මේ ඕවරෝල් ටෙස්ට් එකක් ගන්නවා. ඒ වෙලෙම ගන්නවා. ඉතින් ඒ ෆේල් එකෙන් ඕවරෝල් ටෙස්ට් එකක් අරගෙන මේ එතනින් පස්සේ ඔයාලට සර්ටිෆිකේට් එක දෙනවා. දැන් CDC හදනවා නම් මෙහෙම ඉතින් CDC හදන්න ඔය සර්ටිෆිකේට් ඔක්කොම එපා 7. එතකොට සර්ටිෆිකේට් 7 අරගෙන අත්තටම ගත්තෙන් පස්සේ තමයි shipping ministry එකට ගිහිල්ලා CDC ඇප්ලයි කරන්න වෙන්නේ. ඒ ෂෝට් කෝස් 5 කරාට CDC එක අපිට දෙන්නේ නැහැ එහෙම. අපි හදා ගන්න ඕනේ ඒක මේ shipping ministry එකට ගිහිල්ලා. ඊළඟ ප්‍රශ්නේ. අයියේ මේකට උත්තරයක් ඕනිමයි. ෂෝට් කෝස් සෙට් එකකට ගාණ කීයද මේ දවස් 25 දී? මං සිනෙක් එකේ කරද්දී 30කට කරේ. අර මතක විදිහට 30යි. ඩොලර් 165ක් යනවා ඔක්කොටම. ඒක දැන් තියෙන ඩොලර් රේට් එකෙන් පොඩ්ඩක් ගුණ කරලා බලන්න. එතකොට ගාණ එනවා. SMT එකේ හැබැයි අඩුයි කියන ගොඩක් කට්ටිය අඩුයි කියනවා. මේ මාත් කෝස් එක දැන් කරන්න ගියා කියන්නේ ගියේ පහුවද දවස් ටිකේ. SMT එකේ ගොඩක් අඩුයි කෝස්. මේ ඔයදී අඩු එහෙම බල්ලා කරන්න ඉතින් කාටුණත් ඉතින් සල්ලි ඉතින් තියෙන මිනිස්සු නෙවෙයි අපි හැමෝම. ඉතින් මේ අඩුවට කරගන්න පුළුවන් එකකින් කරගන්න ෂෝට් කෝස්. අන්තිම ප්‍රශ්නේ. මේක බෝයිලට විතරද? ගර්ල්ස්ලා නැද්ද? මම මේකට කලින් උත්තරයක් දුන්නා. ඕන තරම් ගර්ල්ස්ලා ඉන්නවා ෂිප් වල. ඉන්නේ ඉතින් ගොඩක්ම ඉතින් එක්කනක් හෝ දෙන්නෙක් වගේ තමයි ෂිප් එකකට වැටෙන්නේ. දැන් පැසෙන්ජර් ෂිප් එකක් එහෙම ගත්තොත් එහෙම ඉන්නවා ඉතින් ගර්ල්ස්ලා ගොඩක් ඉන්නවා ඒ වගේ. කන්ටේනර් ෂිප් බල්ක් එහෙම ගත්තාට ඉතින් ඒ වගේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි ගොඩක්ම දුරට ඉන්නේ. මේ අපි මං ඉංග්‍රීසි කෝස් කරන දවස්වලත් එක අක්කා කෙනෙක් ආවා මේ ෆස්ට් ටයිම් ගිහිල්ලා කන්ටේනර් ෂිප් එකට. එයා විතරයි ඉන්දියා කිව්වේ මේ කෙල්ලෙක්ටම. එතකොට අපි ෂෝට් කෝස් කරද්දී මම අන්තිමට කරපු ෂෝට් කෝස් කරපු ක්ලාස් එකේ 8ක් කොල්ලෝ ඉතුරු 11ක් ඉන්දියා මේ ගර්ල්ස්ලා කැඩෙල් අක්කලා ඉඳියේ. ඒ ඔක්කොලා මේ වෙද්දී හැම එක්කනාම ෂිප් වලට ගිහිල්ලක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගෙන් කට්ටිය ප්‍රශ්න අහලා තිබ්බේ. මම ඉතින් දන්න විදිහට මේ සමහරට උත්තර හරියන්න පුළුවන් වැරදින්න පුළුවන්. මම දන්න විදිහට කිව්වේ මේ ඉතින් කරන් ඉන්න කෙනෙක්ට කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මම උනත් ඔය වගේ YouTube එකෙන් කාගෙන් හරි වීඩියෝ එකක් බලලා තමයි කෝස් කරන්න කලින් සෑහෙන මම වීඩියෝ බලුවා. බලලා තමයි මේ ඉතින් කියන්න වෙන අලුත්ම පැත්තකට යන්නේ. අපිට හිතා ගන්න බෑනේ කොහොම වෙයිද මේකෙන්. ඒ හින්දා ඉතින් YouTube එකෙන් බලලා තමයි මාධ්‍යයක් ඉගෙන ගත්තේ. මම ඉතින් හිතනවා කාට හරි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. තවත් ප්‍රශ්න තියෙනම් මේ දාන්න මම අනිවාර්යයෙන් රිප්ලයි කරනවා. දැක්කම මම රිප්ලයි කරනවා. එහෙනම් ඉතින් මේ තවත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.